sunshine. බබත් එක්ක ෆිට්ද? ඔයා අපිට කරදර කරන්නේ නැහැ නේ. ෆිට්. You excited? You happy? හලෝ. කොයිද යන්නේ? හලෝ. හයි කොහොමද ඔයාලට ඔගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. කාලෙකින් තමයි ඉතින් අපේ channel එකට vlog එකක් අද අප්ලෝඩ් කරන්නේ. කාලයක් කියන්නේ ඉතින් අවුරුද්දක රෙස්ට් එකක් ගත්තා. මීට කලින් නම් ඉතින් අපේ channel එකේ හිටිය අපි දෙන්නා විතරනේ. ඉතින් දැන් අපි දෙන්න 3 දෙනෙක් වෙලා. ඉතින් අදින් පස්සේ දාන වීඩියෝස් වල අපේ channel එකේ මෙයත් අනිවාර්යෙන් අපිත් එක්කම ඉඳී. ඉතින් අපිට ඉන්නවා දැන් පුංචි චන්ඩියෙක්. චන්ඩියාගේ නම තමයි Noah Hope. අපි දෙන්න හම්බුණු දා ඉඳන් අපි plan කරපු දෙයක් තමයි අපි හැම අවුරුද්දෙම කොහේ රටකට යන්න ඕනේ කියලා. ඉතින් අපි දෙන්න මේ විදිහට ගොඩාක් රටවල් වලට travel කරා. ඉතින් දෙන්නෙක් නෙවෙයිනේ 3 දෙනෙක්නේ. ඉතින් අපි 3 දෙනාම එකට යන first trip එක තමයි මේ. මේ trip එක මහා ලොකු කාලෙක ඉඳන් plan කරපු එකක් නෙවෙයි. හර්ෂී පුදා ඉන්නේ දෝහවල. මම ලංකාවේ හිටියේ. මං එයාලා බලන්න දෝහවලට ආවට පස්සේ අපි දවස් 2ක් ඇතුළත plan කරපු trip එකක් තමයි මේ. ඉතින් ඔන්න අපි 3 දෙනා දෝහා වලින් check in වෙලා aircraft එකට යන ගමන් තමයි මේ ඉන්නේ. අපි ඉතින් බලමු අපේ චන්ඩියත් එක්ක අපි කොයි විදිහට මේ ගමනේ ආයිද කියලා. අපි 3 දෙනාම එක aircraft එකක travel කරන first time එක තමයි මේක. ඉතින් මේක ඇත්තටම වෙනස්ම experience එකක්. මෙයත් එක්ක fly කරන එක. ඉතින් චූටි බබාලත් එක්ක travel කරන එක හිතන තරම්ම ලේසි නැහැ. ඒ වුණාට ටිකක් පුරුදු වුණොත් මොන දේ වුණත් කරන්න බැරි නැහැ. ඕනේ මොකක් හරි කොලයක්, මේ වගේ ඉති කොලයක් ඉතින් අපි ආට අය ගන්න නැහැ නේද නෝවා? ඉතින් ඔයාට choice ගන්න නැහැ. choice ගත්තත් ලොකු අපි ඔයාට ඕවා තමයි දෙන්නේ. පොලිතින් බෑග්. cardboard කැලි. are excited. You excited to go? Huh? You excited to go? නොඩ ටෝයි එකක් හම්බුණා. එයාට දැන් මොන බලන්න මේ දෙක දුන්නම මොකද ගන්න? ටෝයි එක ගත්තා පොඩි. මේක ගන්නේ කියලා හිතුවේ. تغسل تتحدث في تصل إلى الإلكترونية وتدخل البيت وتستخدم أغطية الأمام حتى تغسلها. එයාට ඕන චිරිබිරි ගන්නවා. ඒකයි දුන්නට ගන්න එක. على متن طائف in front of you. Switch your electronic devices and mobile phones to flight mode. Smoking and the use of e-cigarettes, lighters, and matches are not permitted anywhere on board, including inside washrooms. Smoking in the washroom. ඉතින් මේ ෆ්ලයිට් එක දෝහා ඉඳලා යන්න පැය 3ක වගේ කාලයක් විතර තමයි ගියේ. ෆ්ලයිට් එක කොහෙටද යන්නේ කියලා දැනගන්න අපිත් එක්ක වීඩියෝ එකේ දිගටම එකතු වෙලා ඉන්න. මේ ෆ්ලයිට් එකේ මොනවා වුණත් ගොඩාක් රස කෑම තිබ්බා. අපි ලෑන්ඩ් කරද්දී රෑ 7:08 වගේ වෙලා තමයි තිබ්බේ. ඉතින් ලෑන්ඩ් කරාට පස්සේ අපි මුලින්ම එයාපෝට් එකේදී කරන්න තියෙන වැඩ කටයුතු ටික කරා. නෝවා හරිම එක්සයිටඩ්. බලන්නකෝ එයාට අමුතුම එක්ස්පීරියන්ස් එකක්. මේවා එයා කොහොමත් එයාව වඩාගෙන ඇවිදිද්දී එයා හරිම ආසයි. එයා ආසයි අලුත් දේවල් හැම වෙලේම දකින්න බලන්න. ඔය වගේජස් ටික ගත්තා. නෝවා ෂේප් එකේ ඉන්න ඇඬුවට ඊට පස්සේ අපි එයාපෝට් එකෙම සිම් එකක් අරගෙන ටැක්සි එකකුත් දාගත්තා හොටෙල් එකට යන්න. ඔන්න ෆයිනලි අපි ආවා අපි ඉන්න තැනට. මේක පොඩි apartment එකක්. හැබැයි 2 bedrooms තියෙනවා. 3 days වලට ඉන්න අතර මේක convenient හරිම හොඳ තැනක්. මොකද මේක තියෙන්නේ city එකේ, old city එකේමයි. සිටි එකට ඇවිදගෙන යන්න ළඟම තැනක තමයි අපි බුක් කරේ. හැබැයි apartment එකට ආවම මාරුම වැඩක් තමයි උනේ මේ apartment එකේ ඕන old lady කෙනෙක්. එයා අපිව drop කරලා අපිට කතා කරලා කීයක දීලා යද්දී එයා ලිස්සුවා. පඩිපෙළේ ලිස්සලා වැටුණා. හරිම දුකයි. හරිම හොඳ lady කෙනෙක්. තිබ්බනේ වම. හේ මේ my boys. Say hi. Helicopter ayo, helicopter. Hi, good morning.
Good morning. Good morning. Noah. ඇත්ත බලන්න. මේ විදිහට තමයි ජෝර්ජියා වල අපිට උදෑසන දාර්ශනික දිස්වන්නේ. කෙනෙක් උදේ පාන්දර අතු ගන්නවා. මේ තමයි අපේ දර්ශනී. දර්ශනී ෆොටෝස් එක්ක. යට සීතයි. බ්‍රේක්ෆාස්ට් හදන්න යන්නේ. හර්ෂී බ්‍රේක්ෆාස්ට් එකට මොනවද හදලා දෙනවලු? විශේෂ දේවල් නෑ පාමේ විතරයි. ඔව් මම උදේ පාන්දර නැගිටලා මේ ගත්තා මේ යාළගේ පාන්. එහෙනම් තමයි අපිට එන්න කලින් කට්ටිය කිව්වා මේ ලිවිං කොස්ට් එක ගොඩක් අඩුයි කෑම අඩුයි කියලා. හැබැයි කියපු තරම් එහෙම අඩුවක් නම් තිබුණ නැහැ. ඔන්න පුතේ අම්මි හදන්න දන්න එකම කෑම. බොරු කියන්නේ කෑන් එකක් ගන්නවා බටර් කෑල්ලක් හරි ඔයිල් ටිකක් හරි දානවා. ඔහොම බිත්තරයක් කරලා දානවා. ඔයිට වඩා කෑමක් කො ඔයාගේ අම්මි හදන්න දන්නේ. එයාට මේක තමයි අම්මේ. එයාට ඕවම තමයි කන්න වෙන්නේ. හරි ආසයි එක එක දේවල් බලන්න මොන හරි දෙයක් කරද්දී. දැන් බලන්න. අද මොනා කරත් ටීවී බලනවා. යන්නේ. කිස්. ඔන්න තියෙනවා අහසි මට හදලා දීපු රසම රසට පේන සෑන්ඩ්විච් එක. මෙච්චර තමයි හදන්න දන්නේ. හැබැයි thank you. ඔයාලටත් චූටි බබෙක් ඉන්නවනම් අපිට කමෙන්ට්ස් වල දාන්න ඕගොල්ලෝ කොහොමද කෑම කවන්නේ කියලා. අපිට නම් එයාට කෑම කවා ගන්න පුදුම අමාරුයි. ඔව් චුට්ටක් ඔය වගේ ඩාන්ස් එකක් දාලා එයාව සතුටු කරලා පොඩ්ඩක් හිනසවන්න ඕනේ. ඊට පස්සේ පොඩ්ඩක් විතර කට අරිනවා. ඔන්න ඉතින් අමාරුවෙන් යාට චුට්ටක් කවාගෙන නිපුන් ගෙදරස් කරනවා. ගෙදරත් චුට්ටක් අස් කරලා අපි කට්ටියම ලෑස්ති වුණා එළියට යන්න. අපි ෆස්ට් ඩේ එකනේ ඉතින් අපි හිතුවා වැඩි ගොඩක් මහන්සි වෙන්නේ නැතුව ළඟපාත තියෙන මොනවා හරි චුට්ටක් බලන්න, කෑම කන්න, ක්‍රිස්මස් නිසා ක්‍රිස්මස් වලට මොනවාද ගන්න තියෙන්නේ වගේ දේවල් බලන්න රෙඩි වුණා. අපිට අලුත් පැත්තක් අලුත් ටවුන් එකක් අපි ඊයේ ආවේ. ඉතින් අද අපිට හිතුණා ගිහිල්ලා ඇවිදලා කරලා බලන්න මෙහි රටේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් එහෙනම් ඔයාලත් එන්න අපි බලමු ගිහිල්ලා මෙහි තත්ත්වය කොහොමද කියලා නේ. බලන්නකෝ අපි මේ ආවේ කොහාටද කියලා. මනම් පේන විදිහට මේක ගොඩාක් ලස්සන රටක්. අපි බලමු නේද ගිහිල්ලා. ඔව්. සොසමල අපි නැවතින්නේ සිටිය එකන්නේ. සිටි කියන්නේ මේක ඕල් සිටිය එක. ඉතින් අපිට හරිම ළඟයි ඇවිදගෙනම යන්න පුළුවන්. ටැක්සි එකක් ඕන වෙන්නේ නැහැ. ඔව් අපි ඒකින්ද හිතුවා ටැක්සි එකක් නැතුව චුට්ටක් ඇවිදලා කරලා බලන්න. හැබැයි මෙහෙමයි අපි තව චර්ච් එකකටත් යන්න ප්ලෑන් කරලා තියෙනවා. අපිට එහෙම වුණොත් ටැක්සි එකක් දාගන්න වෙනවා. ඔයාලට බලද්දි තේරෙනවා ඇති අපි කොහෙටද ඇවිල්ලා තියෙන්නේ කියලා. එහෙම හොයන්න පුළුවන්ද? පුළුවන් නේද? මේහෙ ඇත්තටම තියෙන්නේ හරියටම යුරෝප්, ඒෂියා, ඇරබික්, ඇරබ් ඔක්කොම මික්ස් වෙච්ච කල්චර් එකක් තියෙන කන්ට්‍රි එකක්. ඒ කන්ට්‍රීස් ගොඩකින් වට වෙච්ච කන්ට්‍රි එකක්. අපි ඇවිත් ඉන්නේ ජෝර්ජියා වලට. ඉතින් මේ ජෝර්ජියා වල තියෙන හිස්ටරික් නේද ප්ලේසස් මාරම ලස්සනයි. ඒගොල්ලොන්ගේ චර්ච්, එතකොට රෙස්ටොරන්ට්ස් ඒ වගේ ඒවා හරිම අමුතු කල්චර් එකක් තියෙන එකක්. ඉතින් මමත් එදි හිතුවේ නෑ මේකට මෙහෙම ලස්සන රටක් කියලා. හැබැයි දැන් දකිද්දි මට හිතෙනවා මේක ගොඩාක් ලස්සන රටක් කියලා. මට නම් යුරෝපය වගේම තමයි දැනෙන්නේ. ඒකට ඒහෙටත් මික්ස් වෙච්ච රටක් මං හිතන විදිහට ඔක්කොම තියෙන දේවල් හරිම ලස්සනයි මේ රට. අපේ ගොඩක් කට්ටිය මේ රටට ඇවිල්ලා තියෙනවද නැද්ද කියන මම දන්නේ. මම ඊට කලින් බ්ලොග්ස් ලොකුවට දැකලා තිබුණේ නැහැ.
හැබැයි මෙහෙමයි ඔයාලටත් එන්න පුළුවන් මහ ලොකු අමාරුවක් නෑ මේ රටට එන්න. විශේෂයෙන් කියන්න ඕන අපි දෙන්නට එන්න පුළුවන් උනේ හේතුව අපි දෙන්නටම රෙසිඩන්ට් අපි තුන් දෙනාටම රෙසිඩන්ට් පර්මිට් තියෙනවා දෝහවල. මං හිතන්නේ මිඩල් ඊස්ට් ඉන්නවා නම් ඕගොල්ලෝ ඔයාලට මිඩල් ඊස්ට් වල රෙසිඩන්ට් පර්මිට් තියෙනවා නම් මේකට වීසා ෆ්‍රී ඔන් අරයිවල් වීසා තියෙන්නේ. වීසා එකක් ඕන නැහැ. ඒ නිසා ගොඩක් අය මෙහෙට එනවා මිඩල් ඊස්ට් වල ඉන්න අයට. ලංකාවේ ඉඳන් ඕගොල්ලෝ ට්‍රැවල් කරනවා නම් මං හිතන්නේ ඕගොල්ලෝ වීසා එකකට ඇප්ලයි කරන්න ඕනේ. හැබැයි මෙහෙමයි මහා ලොකු අමාරුවක් වෙන එකක් නෑ ඇප්ලයි කරන්න. අර අපේ ලංකාවට පොඩ්ඩක් වීසා දෙන ප්‍රමාණය අඩුයි. අපේ අය විසිට් කරලා ආයේ ලංකාවට එන්නේ නැති නිසා ගොඩක් අය ජොබ් එකක් හොයාගන්න ඒ රටක නැවතිලා. ඉතින් ඒ හේතු පිට ඉතින් සාමාන්‍යයෙන් ගොඩාක් රටවල් වල දැන් වීසා දෙන්නේ නෑ ඇත්තටම. නෝවට නින්ද ගිහිල්ලා. අනේ මෙයාට නින්ද ගිහිල්ලා. එයා කොහොමත් අමාරුවෙන් හිටියේ මහන්සියෙන්. හැබැයි අපි හිතුවට වඩා මෙහෙනම් ගොඩක් සීතයි. අපි හිතුවට වඩා කියන්නේ මම තමයි සීත නෑ කියලා හිතුවේ. අර්ශන කිව්වා මට සීතයි කියලා. මට කොහොමත් සීතයි. මට අපි 10 වුණත් සීතයි 20 වුණත් සීතයි මට. විතර කලින් යුරෝප් ටුවර් එකක් ගියා. ඊට වඩා සීතයිද? ඒ වගේම සීතක් තියෙනවා. සෑන්ඩ් ලොකු සීතක් තියෙනවා. ඒකට අවශ්‍ය ඇඳුමුත් මට නම් මං ගාව නැහැ. මුණවල් මුකුත් කව කරගෙන මගේ වැඳයි. ග්ලව්සස්වත් නැහැ මුකුත්. මම ගෙනාවා හැබැයි තිබුණා ගෙදර ග්ලව්සස්. ඔයාලා එනවා නම් මේ වගේ කාලෙක නෑ. මේ රටට මේ කාලෙකින් දෙපා අගෝස්තු ජූලි වගේ එන්න. හෙට එන්න හොඳම ඒප්‍රිල් මේ ජූන් ජුලයි. මේ තමයි සිටි සෙන්ටර් එක බව. මෙතන ඉඳන් ටැක්සි එකක් අරගෙන යන්න ප්ලෑන් කරා. ඔයාලට දැන් මේ පේන කැතීඩ්‍රල් එකට. මේක ජෝර්ජියාවල ෆේමස් චර්ච් එකක්, ඕර්තොඩොක්ස් චර්ච් එකක්. මේකට කියන්නේ හෝලි ට්‍රිනිටි කැතීඩ්‍රල්. වව් මේක නම් ඇත්තටම ගොඩාක් ලස්සන චර්ච් එකක්. ඔයාලට මෙහෙම පොඩියට පෙනුනට මට මෙතන ඉඳි මේක මහා විශාල විදිහට පේනවා. අපි ළඟට ගිහිල්ලා බලමු කොයි විදිහට තියෙන්නේ කියලා. තව දෙයක් මම ජෝර්ජියා වලට එන්න කලින් මම හිතුවේ මේක මුස්ලිම් රටක් කියලා. හැබැයි දැන් තමයි මට දැනගන්න ලැබුණේ මේක කැතලික් රටක් කියලා. කියන්නේ කතෝලික ජනතාව තමයි වැඩිපුර ඉන්නේ. 80%ක් 75ක් වගේ ඉන්නවලු. මේ මට දැනගන්න ලැබුණ විදිය මේක වැරදි නම් ඔයාලා කමෙන්ට් එකකින් නිවැරදි කරන්න. අපි චර්ච් එකට අතුරටම යන්න කලින් පොඩ්ඩක් එතන ඉඳලා ෆොටෝස් ගත්තා. මේ තියෙන්නේ පල්ලියේ සීනුව. අපි ඊට ගොඩාක් පිටිපස්සට වෙන්න ඉන්නේ. මම මේ zoom කරලා පෙන්නන්නේ. මේක මේ පේනවට වඩා ළඟට යද්දි අනික ගොඩක් තියෙනවා. ඇතුලේ තව සීන් ගොඩක් තිබ්බා. TikTok බැලුවා නම් දැනටමත් අපි මෙතන වීඩියෝ එකක් දාලා තියෙනවා. අතරයි මං හිතුවේ නැහැ මේ වෙලාවේ. මේ කිසිම එඩිට් එකක් නැහැ. මේ අපි මේ ක්ලිප් එක එඩිට් කරන්නේ නැහැ. බලන්න හරිම ලස්සන කලර්ස් තියෙන්නේ. ටිකෙන් ටික පල්ලියට ලං වෙන ගමන් තමයි ඉන්නේ. අපි ඉස්සල්ලා හිටියේ චර්ච් එකට වඩා ගොඩාක් පිටිපස්සෙන්. අපි දැන් චර්ච් එකේ ඉස්සරහ කැලලට ඇවිල්ලා ඉන්නේ. මේ වෙලාව නම් මාර්ම සීතලයි. මයිනස් වගේ. මම හිතන්නේ මයිනස් වගේ තියෙනවා. එක දෙකේ වගේ තියෙනවා. ඒකම හුලකුත් තියෙනවා. ඒකින්ද ගොඩාක් අමාරුයි. නෝවට ගොඩක් අමාරුයි. හැබැයි එයා මාර්ම හැපි. යා මේ හුළඟට ගොඩක් හැපි ආසයි. මේ චර්ච් එක තියෙන නගරයට වඩා ගොඩාක් උඩින්. ඉතින් චර්ච් එකට ආවහම මුළු නගරෙම ලස්සනට පේනවා. මේ චර්ච් එකේ ඇතුළ හරිම ලස්සනයි. ඔයාලට පෙන්වන්න විදිහක් නැහැ. එන්ට්‍රන්ස් එකේ යාලා ගහලා තියෙනවා පික්චර්ස් වීඩියෝස් ගන්න තහනම් කියලා. ඉතින් ඒක හරි නෑනේ. ඉතින් අපිට ඔයාලට ඒක ඉන්ක්ලූඩ් කරන්න. ඔන්න එහෙනම් අපි මේ පල්ලියෙන් දැන් යනවා. ඉන් දැන්ට යනවා සීතත් ගොඩක් වැඩි. අපිට නාව ගන්න නෝවට අමාරුයි. අන්න පල්ලියේ සීනෝ ගහනවා. පිට්ස එකක් වගේ දෙයක් කන්න හිතන උනුනේ නේ. ක්‍රේවින් එකක් එනවා වගේ. බලමු. අලුත් වැඩක් පුරුදු වෙලා. බයිසිකල් මුකෝ අද කෑම හදන්නේ නැහැ. හැබැයි ගණන් ගන්න එපා ඊයන් කොමයි. ඔයා මොනවද කරන්නේ? ඔයා මොනවද කරන්නේ? නෝ
මේ තියන්නේ අපි ජෝජියාවල ගෙවන පළවෙනි දවසේ චර්ච් එකට ගිහිල්ලාවට පස්සේ අපි වීඩියෝස් ගන්න හිතාන් හිටියත් අපිට වීඩියෝස් ගන්න බැරුව ගියා. දන්නේම නැතුව නින්දත් ගිහිල්ලා. ඉතින් අද අපි දෙවෙනි දවසේ ටිකක් දුර ගමනක් යන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. පැය දෙකමාරක විතර කිලෝමීටර් 80කටත් වැඩිනේ. මම හිතන විදිහට පැය දෙකමාරක් වගේ අය ඒ වගේ දුරක් යන්න. ඉතින් අපි ටැක්සි එකක් බුක් කරා. කකේටි කියන ප්ලේස් එකට. මේක වයින් යාඩ්ස්. මේ ජෝර්ජියාවල වැඩිපුරම ෆේමස් ඇක්චුවලි මේ වයින් වලට. මේ වයින් හදන පැත්තකට තමයි අපි යන්නේ. හරිම ලස්සනයි. හැබැයි සමහර කාලේ මේ පැත්ත ඊටත් වඩා ලස්සනයි. ගමන පටන් ගද්දිම නිදි. එයාලා අලුත් පාරක් වාගේ. ඉතින් අපි ළඟ තිබ්බ ෂොප් එකකට ආවා මොන හරි කන්න ඕනි කියලා. මෙතන අමුතු කෑම වර්ගයක් තියෙනවා. මං හිතනවා රසට ඇති කියලා. මට ඉතින් හිතුණු ಜಾති කීපයක් මම ගත්ත පොඩියට.
අපි ට්‍රයි කරලා බලමු කොයි විදිහටද මේ කෑම තියෙන්නේ කියලා. මම දන්නේ අපේ ටේස්ට් එකට සෙට් වෙයිද කියලා. කෑම ටික නම් කෑවා. හැබැයි හිතවපු තරම් මහා ලොකු රහක් නෑ මේ කෑම ගැන. ඒ කියන්නේ යාළගේ ටේස්ට් එක මං හිතන්නේ වෙනස්. යාළ වැඩි ස්පයිසස් එහෙම යූස් කරන්නේ නැහනේ. දැන් අපි මේ සිටි ටුවර් එකට අපි කකේටි ඇවිල්ලා එතනින් අපිට සිටි ටුවර් එකක් අපි ගත්තා. පොඩ්ඩක් ගාන නම් වැඩි. යාලා අපිව දැක්කහම යාලා හිතන ගණන් කියනවා අපේ ඩ්‍රයිවර්. එයාත් එක්ක යාලගේ භාෂාවෙන් කතා කරලා ගානක් තියාගත්ත මම නම් කියන්නේ. මොකද මේ සිටි ටුවර් එකට එයා 150ක් මේ ලීරා නේද? ලීරා මෙහි කරන්සි එකකින් 150ක් කිව්වා. මම හිතන්නේ ලංකාවේ සල්ලි නේ 160ක්. 20000ක් වගේ. ටිකක් වැඩි. මොකද මේ සිටි ටුවර් එක මහා ලොකු සිටි ටුවර් එකක් නෙමේ. පැය විනාඩි 20ක වගේ සිටි ටුවර් එකක්. ලස්සන ප්ලේසස් තියෙනවා. පැයක් කියලා කිව්වේ. පැයකට ඒ වගේ ගානක් නම් ගෙවන්න ඕනේ නැහැ. මේක මම හිතන විදිහට 100ක් වගේ වටි. අපේ ඩ්‍රයිවර් 50ක් විතර තියා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ටූරිසම් කියන්නේ එහෙම තමයි. එහෙම තමයි ඉතින්. ලංකාවෙත් ඔය වගේ දේවල් වෙනවා. අපිට ඉතින් තේරෙන්නේ කියන්න බැරි වුණානේ මෙහි ගොඩක් අය ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. හරිම අඩු ඉංග්‍රීසි කතා කරනවා. ඉතින් කමියුනිකේෂන් එක ටිකක් අමාරුයි. ඒගොල්ලෝ යනවා නම් ඕගොල්ලෝ සමහර විට ගයිඩ් කෙනෙක් එක්ක යන එක ගොඩක් ලේසි වෙයි. මොකද එතකොට තේරෙයි යාට එක්ස්ප්ලেইন කරන්නත්. එතකොට මේ වගේ වැඩවලට අහු වෙන්නේ නැහනේ. ඉතින් මේ සිටි එක පුරාවටම අපි ඇවිද්දා ලස්සන තැන් වලට. යා ඔයාලට අපේ Instagram, Facebook, TikTok වලින් ඉස්සරහට බලා ගන්න පුළුවන්. අපි මේ හැම තැනකම ගිහිලා පික්චර්ස් ගත්තා, වීඩියෝස් ගත්තා. මෙතන හරිම ලස්සනයි. මේ අපි මේ කාලේ අප්ලෝඩ් කරමු. ඇත්තටම මන්නම් මේ ආපු පැත්ත හරිම ලස්සනයි. මෙතන මේ කකේටිවල හැමෝම එන view point එකක්. මේ ඔයාලට වීඩියෝ එකේ පේනවට වඩා හරිම ලස්සනයි. හැබැයි හරිම සීතලයි. පුදුම සීතලක් තියෙන්නේ මෙහෙත්. හරිම ලස්සනයි, හරිම සීතලයි. ඉතින් ඊළඟ ස්ටොප් එක උනේ අපි මේ වයින් ජෝර්ජියාවල වයින් හදන වයින් ෆැක්ටරි එකක්. මේකේ ඔක්කොම ප්‍රොසෙස් එක ඔක්කොම යාලා අපිට පෙන්නනවා. ඒ වගේම වයින් ටේස්ට් කරන්න ඕන තරම් වයින් ටේස්ට් කරන්න පුළුවන්. ලීටර් එකක් වුණත් ඒගොල්ලෝ ටේස්ට් කරන් දෙනවා. ගොඩාක් වයින් ಜಾති, white wine, red wine, sparkling wine ගොඩාක් වයින් ಜಾති තිබුණා. ඉතින් ටේස්ට් කරන්න ඒ ටේස්ට් කරලා ඒගොල්ලෝ ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මෙතෙන් ගිහිල්ලා අපි වයින් යාලගේ ජෝර්ජියන් වයින් පර්චේස් කරන එක තමයි යාලා බලාපොරොත්තු වෙන්නේ. අපිත් ඉතින් 2-3ක් අරගෙන අපිට ඊට පස්සේ වීඩියෝස් ගන්න බැරි වුණා. නිපුන්ගේ ෆෝන් එක ඩෙඩ් වුණා, බැටරි ඔෆ් වෙලා. ඊට පස්සේ අපි චුට්ට වෙලාවක් අපාර්ට්මන්ට් එකට ගිහිල්ලා පැයක් විතර ඉඳලා කෙලින්ම අපි රෙස්ටෝරන්ට් එකට ගියා. මට ඕන වුණා අර ජෝර්ජියන් වයිබ් එක තියෙන ජෝර්ජියන් ට්‍රැඩිෂනල් ෆුඩ් තියෙන තැනකට යන්න. ඉතින් මම Google සර්ච් කරලා හොයාගත්ත ප්ලේස් එකක්. මෙතන හරිම ලස්සනයි. එතන අර ට්‍රැඩිෂනල් ඔක්කොම ට්‍රැඩිෂනල් ඒවා තිබුණේ. ගියා හැබැයි නෝවට නම් එදා හරිම අමාරුයි. එයා මුළු පැයක් විතර ඇඬුවා. එයා මං හිතන්නේ සීතලටද මන් දන්න ඇඬුවා. අපි ජෝර්ජියන් වයින් ඕඩර් කරා, ජෝර්ජියන් ෆුඩ්, එහෙටම ආවේනික ලෝකල් ෆුඩ් ඕඩර් කරා. දැන් එයා hina වෙවි ඉන්නවා. ඊට පස්සේ ඉතින් අපි කාලා ගෙදර ගියා. Good morning. Good morning කියන්න. අද last day එක මං හැදුවා නූඩල්ස් එක. පුන්ඩේ එක එපාලු. නූඩල්ස් දෙකක් මික්ස් කරා කියලා යාර කන්න බැරිව එක. මං තනියම කනවා. නේද? අපි කමු. මම පොරවගෙන නින්දේ.
හායි. ඇගිටින්න කියන්න. ආවත් අර last day එක ගලවන්න එපා කන්ට සීතලාවට අමාරුයි. ගිහිල්ලා බලමු. ජල්තරේවත් එක්ක නෑ. මේ අපි ජල්තරේ ආව නෙමෙයි. ජල්තරේ ජල්තරේ. අපි යනවා මේ බලන්න මේ බව්වගේ ලස්සන. නෝ කොහෙද බලන්නේ? අපි යනවා ඇවිදගෙනම ලීනින් ක්ලොක් ටවර් එකට. ලස්සනයි මෙතන. නයිස්. හරි අමුතු තැන් තියෙනවා. මේක වයින් ස්ටෝර් එක. පබ් එක. හරිම කියුට් පාරවල් තියෙනවානේ. ආරනයි. මේ ගෙවල්ද බබා? ගෙවල් වගේ යන්නේ හරි ෂෝක් මේ බලන්න. මටත් ආසයි. මේ බලන්න අනේ ෂෝක් අනේ. මං හරි ආසයි මෙහෙම පොඩි ස්ට්‍රීට්ස්. මේ අමුතු වයිබ් එකක් තියෙනවා. Yeah. Hi. Boy. Balagan na? Nawata asa. Nawata hari asay. Mahinda na ape kala එක හින්දා වෙන්නේ නැති. ඒ හරි ලස්සනයි යන්නේ. හරන වයිබ් එකක් තියෙන. Hi. Hello. මේ ස්ට්‍රීට් එක හරිම ලස්සනයි. ඒකේ හරි අමුතු මැග්නට්ස් උත් මාර අමුතුයි. හරිම ලස්සනයි. ඒ බලන්න. ඔගොල්ලෝ ජෝර්ජියා එනවා නම් අනිවාර්යෙන් මේ ප්ලේස් එකට එන්න. මෙතන ගොඩක් ෆේමස් තැනක්. මේක හරි ලස්සනයි. මේකට කියන්නේ ලීනින් ක්ලොක් ටවර් කියලා. ඉතින් සිටි එකේ ඔයාලා ඉන්නවා නම් ඇවිදගෙන එන්න හරි ලේසි. ඇවිදගෙනම තව ඒ හරියම සිටි ටුවර්ස් සිටි එකේ තව බලන්න ගොඩක් දේවල් තියෙනවා. दिल की हर दीवार पर लिखा तेरा नाम है दुनिया से कहला दो ना तू मेरी जान है मोहब्बत से අපි සිටි ටුවර් එකක් යන්න යන්නේ. මේක තමයි අපේ වාහනේ. යන්න හදන වාහනේ. बताओ किसे मेरी आबरू लौटा दो मुझे මේකත් පැයක සිටි ටුවර් එකක්. මුළු සිටි එකම කවර් කරනවා කියලා කිව්වා. අර බලන්න කේබල් කාර්ස්. කේබල් කාර්ස් ඒ මවුන්ටන් එක උඩට යන්නේ එතන තියෙනවා මදර් ඔෆ් ජෝර්ජියා කියන ස්ටැචු එක. ඒකත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ එනවා නම් කරන්න. මේකට අපිට ගියේ 50යි. ලාරි 50යි. හැබැයි වීඩියෝ කරේ. එක්කෙනෙක්ට 50යි. බලන්න ක්‍රිස්මස් එකට හරිම ලස්සන්ට මේ වීදි සරසලා තියෙනවා. මට හිතෙනවා මේක හවස හරි රෑ හරි වුණා නම් මීට වඩා ගොඩාක් ලස්සන වෙයි කියලා. ඒක එක තැනක නෙමෙයි දිගටම මුළු සිටි එකේ පුරාවටම යාලා ඔව් අපි දැන් මේ අද්දි සෑහෙන දුරක් අපි දැක්ක මේක මේ විදිහටම සරසලා තියෙනවා. ලස්සනයි. සිටි ටුවර් කියද? අපි එන්නගේ වැඩේ ස්කෑම් වලට වනවන එක. අපි ස්කෑම් කප්පිත් ස්කෑම් නිප්පා ඊයේ තහද්දි 1% කියලා හැවුව 150 කියද්දි අද 50 කියද්දි 1% කියලා හැවුනේ අපේත් වැරද්ද. ඔන්න අපි සිටි ටුවර් එකක් ගියා. හරිද? එතකොට කිව්වා මේ 150යි කියලා අපිත් ගත්කටම හා කිව්වා. ඊට පස්සේ මේ නිපුන් පස්සේ කිව්වා ඇත්තටම ඒක ලොකු සිටි ටුවර් එකක් නෙවෙයි. හරි දිනාඩි 10ක වගේ. මේ අවුලක් නැහැ. ගණන් වැඩි චුට්ටක් 150 කියන්නේ චුට්ටක් ගණන් වැඩි කියන්නේ රියල් 200 කියන්නේ ලංකාවේ සල්ලි වලින් 20000ක් වගේ. ඉතින් අද සිටි ටුවර් එකක් හම්බුණා 50යි කිව්වා.
නිපුන් කිව්වා දැක්කද අදේක මාරු කරලා අඩුයි. ඒ හරි ලස්සනයි මේ බිල්ඩින් එක. දැක්කද හරි ගණන් අඩුයි කියලා ගියා සිටි ටුවර් එක ගිහිල්ලා හැබැයි ගොඩක් දුර ගියා. සෑහෙන දුරක් ගියා. ගිහින් ආවා. ගිහින් ආවට පස්සේ ඒ මිනිස්සයා කියනවා එක්කෙනෙක්ට 50යි කියලා. අනේ මෙතන ලස්සනයි. ඌ අපිට 1% මම 100 දීලා මාරු දෙනකම් බලන් ඉන්න ඌ බයි කියලා ගියා. අයියෝ. පියාව වොෆල්ස් කන්න. වොෆල්ස්. සුවඳයි. එයා හදනවා. හා? සීතේ මේ සුවඳ මාරු. නෝ වොෆල්ස් කනද? She's making a nice cream and chocolate. මේක හරි රස පාටයි බලමු. හැබැයි අපි අයිස්ක්‍රීම් දැම්මේ නැහැ. අපි ගියා ක්‍රේප් කන්න. හැබැයි මේ වොෆල්ස් දැකලා අපිට කන්න හිතුණා. මේක චිකන් එකක්. මම ෆස්ට් ටයිම් තමයි මේ කියන්නේ චිකන් වොෆල්ස් normally sweet නේ. මම මේ වගේ එකක් කෑවේ. එතකොට මම මේ චොක්ලට් හොට් චොක්ලට් එකක් ගත්තා. මේක අපි ගොඩක් ගන්නවල වඩා ගොඩක් උකුයි ගොඩක් උකුවට තිබ්බා. කියන ඔරිජිනල් චොක්ලට් අර චොක්ලට් ෆ්ලේවර් එකම එන එකක්. මේකේ වැඩ කරන කෙනා නෝවට හරීම ආසයි. වැඩ කරනගෙන මම හිතන්නේ මෙයා තමයි ඕනද දන්න විදිහට. වෙන්නේ. එයා නෝවට හරි ආසයි. එයා නෝව වඩා ගත්තා. එයා ඒ හදලා දීපු වොෆල් එක ගොඩක් රහයි. හොට් චොක්ලට් එකත් හොඳයි. හැබැයි බොන්න අමාරුයි කියන්නේ. ටික් වැඩි අපිට අපිට ඒක එච්චරම සෙට් වෙන්නේ නැහැ කියලා හිතෙනවා. දැන් ඉතින් මේ අපේ අන්තිම පැය ගාන තමයි. ඉතින් අපි හිතුවා අන්තිම මේ පැය ගානේ ඇති වෙනකන් ඇවිදින්න සිටි එක අපි ඉන්න හරිය අපි ස්වනියර්ස් ගන්න මැග්නට්ස් ගන්න ලෝකල් තියෙන කෑම try කරන්න හැම තැනටම වටේ තියෙන හැම කඩේකටම අපි ගියා. හරි ලස්සනයි. තවදෙන්න මේ තමයි මෙන්න මේවා මේ මේවා කාලා බලනවද එක නෑ ඇත්තේවා එකක් කඩලා දෙන්නේ කන්න මෙන්න මේක හරිම ෆේමස් ෆැබ්‍රික් එකට මාර ෆේමස් මම හිතන්නේ. අමුතු. Walnut. Which one is good? All good? What is inside this? එකක් ගන්න. කොකද වට හොඳ? මේක? මේකද? Hazelnut. ජෝජියාවලට ආපු හැම දවසේම මම දැකපු දෙයක් තමයි මෙන්න මේ විදිහේ පාට ඔය විදිහට කුරු කුරු වගේ දේවල් ඉල්ලලා තියෙනවා. මට එන්නේ ප්‍රශ්නයක් වුණා මොනවාද ඒ කියලා. මට එක වෙලාවකට හිතුණා මොන හරි බේලලා තියෙන මස් මොන හරි කියලා. හැබැයි එහෙම දෙයක් නෙවෙලු මේ ස්වීට්ස් జాතියක් මෙයාලගේ. මේ නට්ස් එක්ක යාලා හනි නට්ස් එක්ක හනි අර ඒක ගල් කරලා හදන දෙයක්. ඉතින් අපි කාලා බලන්න ඕන වුණා. ඉතින් හිතුවා මේක try කරලා බලන්න ඕනේ කියලා ආවේ කේ මොකද මේ ජෝර්ජියාවල තියෙන එයාලට ආවේනික හොඳම ස්වීට් එක එයාලගේ තියෙන. මම හිතන්නේ එයාලටම ආවේනික දෙයක් වෙන්නේ නැති මේ තරම්ම මේවා දාලා තියෙන එකයි. අපි try කරලා බැලුවා කොහොමද මේකේ රස කියලා. මෙහෙමයි මේක මට දැනුන විදිහට ලොකු අර sugar ගතියක් තිබුණ නැහැ. හැබැයි මට මේ ස්වීට් එකට මට හොඳ මාක්ස් දෙන්න පුළුවන්. මේක හොඳ ස්වීට් එකක්. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට පැණි රහත් නැහැ. පැණි රහ නැත්තේත් නැහැ. හොඳයි ඇත්තටම. හොඳයිනේ.
එතකොට මේ ජෝජියාවල බබා එයාලටම ආවේනික කෑමක් තමයි මේ තියෙන්නේ කිංකාලි. මේකට කියන්නේ කිංකාලි. තව බ්‍රෙඩ් එකක් තියෙනවා මැද චීස් එග්ස් දාපු. ඒකට කියන්නේ කචාපූරි මං හිතන්නේ කචාපූරි. කිංකාලි මේක දැකපු වෙලේ ඉඳන් හර්ෂි කිව්වා ඒක යට try කන්න කරන්න ඕන. ඕනේ කියලා. ඩම්ප්ලින්ග්ස් වගේ තමයි. පළවෙනි දවසේ දෙවෙනි දවසේ අපිට මේක try කරන්න බැරුව ගියා. ඉතින් අපි හිටිය ළඟපාත තිබ්බ රෙස්ටොරන්ට් එකකට ආවා. ඒකේ තියෙනවා ඒවා. ඒකේ හැමදාම අපි දැක්කා තියෙනවා ලොකුම ලොකුයි. ඔව් අපි කොහොමද මේ කිංකාලි වෙන්නේ කියලා ඉතින් මේ විදිහට අපි මෙනු එක බැලුවා. මේක එකක් ලීරා 2යි කියලා දාලා තිබ්බේ. හැබැයි එයාලා එක જાතියකින් ඒ කියන්නේ මේකේ එක එක තියෙනවා ෆ්ලේවර්ස්. එක જાතියකින් පහක් චීස්, මෂ්රූම්ස්, චිකන් ඒ වගේ තිබ්බා. ඉතින් මෙයාලා මේ කියනවා ඒ කියන්නේ එක જાතියක් ගත්තොත් විතරලු 2 5ක් ගත්තොත් නැත්නම් එකක් දෙකක් වගේ ගන්නවා නම් ලීරා 3යිලු එකක්. ඉතින් අපි එක જાතියකින් 5 ගාන ගන්න ඕන කමක් තිබුණේ නැහැ. අපි හැම જાතියකින්ම දෙක try try කරා කරන්න ගන්න ගත්තා. කියලා. පිටි හරිය වැඩි. ඔබ කියන්න ඕන එක දෙයක් තියෙනවා. මේ රටේ කෑම මානුකුල හක් නෑ. මම හිතුවා ඒක අපිට සෙට් වෙන්නේ නැහැ. මොනවද ලොකු වැඩක්? අම්මෝ බොහොම අමාරුයි. දැන් එපා ඊගෙන එන්නේ. ඉතින් අපි කාපු කෑම එකත් එක්ක මම try කරන්න හිතුණා ජෝර්ජියන් ටී එකත්. ඒක වෙනස්. ඒක ඒගොල්ලොන්ගේ වෙනම herbs දාලා හදපු අමුතු විදියට හදපු ටී එකක්. අවුලක් නෑ ඒක නම් නරකම නැහැ. 3 days ජෝර්ජියා trip එක ඉවරයි. ඉතින් මේ තමයි අපේ අන්තිම මොහොත. අපේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න. කමෙන්ට් කරන්න. අවුරුද්දේ කරපු වීඩියෝස් ගොඩාක් තියෙනවා. ඉතින් අපි vlogs අරගෙන එන්නම්. ඔයාලා ගොඩාක් අහලා තිබුණා pregnancy delivery vlog එක ගේන්න. එතකොට අපේ ගෙදර හදපු එකේ ඒ වගේ vlogs edit කරපු නැති ඒවා ගොඩාක් තියෙනවා. ඉතින් එන්න අපිත් එක්ක අපි පුළුවන් විදිහට edit කරලා ඉස්සරහට ඒක ඔයාලට දෙන්න. එහෙනම් හැමෝටම ටටා බයි. හැමෝම පරිස්සමින් ඉන්න. මේ රටවල් වල ටැක්සි වලට සමහර වෙලාවට එන්නේ ටෙස්ලා. එයා දෙන්නා ඉතින් එයාලා මාර විදිහට දිනුනොයි. බොරු කියන්න ඕනේ නැහැ නේ ඉතින්. ලැජ්ජ වෙන්න දෙයක්වත් නැහැ. මම නම් මේ ටෙස්ලා එක කියන පළවෙනි වතාව. බයි. බයි බයි. බයි කියන්න.